කොහොමද ඔයාලට අද අපි පොඩි වෙනසක් කරන්න යන්නේ. කුරුල්ලෝ තෙල් අඩුවෙන් දාලා බදින තමයි හදන්නේ. අපි බලමු කොහොමද බදින්නේ කියලා. අපි හොඳින් කුරුල්ලෝ ටික සුද්ධ කරගන්න ඕන. මේ විදියට හොඳින් සුද්ධ කරගන්න. අපි ඒකට කා චුට්ටක් දාගමු. ගම්මිරිස් ටිකකුත්. අපි යමුදුන පහ ටිකක් එකතු කරගන්න ඕන. එතකොට තමයි මේක ගොඩක් රස. අපි ලුණු ටිකක් එකතු කරගමු. ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දෙහි ටිකකුත් හොඳින් මිරික ගන්න. මේක හොඳින් අනා ගන්න ඕන. ඔයාලට තවත් මේක රසවත් වෙන්න පැය භාගයක් විතර ෆ්‍රිජ් එකේ අරලා තිබ්බත් තියලා බදින්නත් පුළුවන්. මේ හොඳින් තවර ගන්න ඕන. අපි තෙල් අද අඩුවෙන් තමයි මේක බදින්න හදන්නේ. අපි තෙල් ටිකක් දාගමු. මේ විදිහට දාගන්න. අපි ගොඩාක් තෙල් දාන්න ඕන නැහැ. මේ තෙල් ටිකෙන් මේ හුරුළු ටික ඔක්කොම බදින්න පුළුවන්. ඔයාලා කැමති නම් ගැඹුරු තෙලේ වුණත් බැද ගන්න පුළුවන්. මේ විදිහ හදාගත්තාම ගොඩක් රසයි. බලන්නකෝ කොහොමද කියලා. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලන ගමන් මගේ channel එකත් subscribe කරන්න. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.